හොඳයි අයිබෝන් කියලා පිළිගන්නවා හැමෝම. ඉතින් එතකොට ඔන්න අද වීඩියෝ එක අරන් ආවේ මේක මේ දාන්න අනවශ්‍ය වීඩියෝ එකක් මම තේරුමක් නැති එකක් මේක කියන්නේ රෙකෝඩ් කරන කාලෙත් අපරාධි. එතකොට මේ වීඩියෝ එක මම දාන්න ප්‍රධාන හේතුව තමයි මේ ඊයේ දවසේදී මේ දාලා තියෙන කමෙන්ට් එකක් අපිට බලන්න පුළුවන්. XM එකේ VIP level ඉඳලා level බස්සපුවම ලොට් එකට 17ක් ගෙවන One Royal ප්‍රොමෝට් කරන අයියා කෙනෙක් නේද මේ. හරිද මුලේ තියෙන ඕනේ එකට තේරුනේ මූ 16000ක් වෙලා තින්නේ දැන් මේකට බලින්නේ මොකෝ කියලා. එතකොට මේ දාලා තියෙන මගේ අර XM එකේ ඔගොල්ලෝ දකින්න නැති වීඩියෝ එක XM එකේ මට හම්බෙලා තියෙන කමිෂන් එක සහ XM එකේදී අනිත් මිනිස්සුන්ට ගෙවන කමිෂන් එක ගැන මම වීඩියෝ එකක් දැම්මා. ඒතකොට මේ වීඩියෝ එකේදී කොයිම වෙලාවකවත් අපි XM එකට මේ ඒ කියන්නේ XM කියන කම්පැනි එකට බැනලවත් මොනවත් කරලා නැහැ. දාලා තියෙන්නේ XM එකේ ට්‍රේඩ් කරන්න එපා කියලාත් නැහැ. මේ වීඩියෝ එකේ දාලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මට හම්බෙලා තියෙන කමිෂන් එක ගැන සහ අනිත් කට්ටිය දැන් ඔය අනිත් XM එකේ ඇෆිලියේට් කරන අය ඇවිල්ලා YouTube එකේ හරි එයාලගේ ගෲප් වල වීඩියෝස් වල හරි එයාලා කියනවා මේ අනේ චූටි කමිෂන් එකක් හම්බෙන්නේ සත ගාණක් හම්බෙන්නේ හරිද ඔයාලා මේ ට්‍රේඩ් කරොත් තමයි එකක් හම්බෙන්නේ. අන් ඒ වගේ නිකන් අර බොරු බයිලා ගහලා මේකෙන් සල්ලි හොයන්නේ නැහැ වගේ දෙයක් මිනිසුන්ට පෙන්නලා ඉවරලා ඊට පස්සේ මේකෙන් ලොකු ඩොලර් ලක්ෂ ගණන් හරිද ඩොලර් ලක්ෂ 3-4 හොයපු YouTube channel කරන ලොකු සිග්නල් ගෲප් කරන අය ඉන්නවා. එතකොට මම ඒකෙදි ගාන හදලා පෙන්නුවා ඔයගලන්ට. මම ගත්ත ගානත් එක්ක සංසන්දනය කළා මම පෙන්නුවා. දැන් මගේ මේ රිපෝට්ස් වලට ගියාම මම අදත් පෙන්නනවා ඒක. this and last year දාන්නේ මොකද මම අවුරුද්දකට කලින් තමයි මේ XM එකේ සිග්නල් දෙන්න පටන් ගත්තේ. XM group හදාන. එතකොට last year දාපුවාම මේ අවුරුදු දෙක ඇතුළත අපි බලමු කොහොමද කියලා මට හම්බෙලා තියෙන කමිෂන් එක. හරිද ඔන්න බලා ගන්න පුළුවන් මෙතන ලොට් 1327ක් ට්‍රේඩ් කරලා තියෙනවා. ඩොලර් 15404ක් හම්බෙලා තියෙනවා. තව එක එක තිබ්බ කම්පිටිෂන් වලින් ඩොලර් 900ක් හම්බෙලා තියෙනවා. ඔක්කොම 16304ක් හම්බෙලා තියෙනවා. හරිද එතකොට මේකේ බලන්න පුළුවන් ට්‍රේඩර්ස්ලා කී දෙනෙක් ට්‍රේඩ් කරලා තියෙනවද කියලා. අපි බලමු මේ අන මේ තියෙන ඇක්ටිව් ට්‍රේඩර්ස් කියලා. හරිද ඇක්ටිව් ට්‍රේඩර්ස්ලා 368යි ඉඳලා තියෙන්නේ මගේ. හරිද එතකොට ඇක්ටිව් ට්‍රේඩර්ස්ලා 368ක් වගේ චූටි ගාණක් ඊටපු මගේ ගෲප් එකේ මම ඒ කට්ටියව අවුරුද්දක් ට්‍රේඩ් කරවලා මේ ඩොලර් 16304ක් හොයලා තියෙනවා නම් හරිද එතකොට මම ඔයගොල්ලන්ට කීවේ මේ වීඩියෝ එකේදී අර මේ XM එකෙන් චූටි ගාණක් චූටි කමිෂන් එකක් සත ගාණක් හම්බ වෙනවා කියලා කියන අය කොච්චර ගාණක් ඕගොල්ලෝ ට්‍රේඩ් කරද්දි හොයලා තියෙනවද කියලා මම ඔයාලට ගාණ හදලා පෙන්නුවා. සාමාන්‍යයෙන් ඇක්ටිව් මෙම්බර්ස්ලා 3500ක් ඉන්න. ඩොලර් ඒ කියන්නේ යාළුවා ගන්නේ යාළුවාගේ ගෲප් වලට ඩොලර් අඩුම 50ක් තමයි ඒ කට්ටිය ඩිපොසිට් කරගෙන එන්න කියන්නේ. මොකද හේතුව තමයි 50න් ඒ කට්ටියට සාමාන්‍යයෙන් ඩොලර් ඒ කියන්නේ 0.01කින් ට්‍රේඩ් කරොත් එහෙම ඒ account එක හදලා තියෙන leverage එක අනුව open කරන්න පුළුවන් trade ප්‍රමාණය අනුව ඒ කට්ටියට හම්බෙන ඒ කියන ප්‍රමාණයක් තියෙනවා කමිෂන්. හරිද? ඒ කියන්නේ account එක profit කරන්න පුළුවන්. එහෙම නැත්නම් loss වෙලාම යන්න පුළුවන්. ඔය profit පැත්තට ගියත් loss පැත්තට ගියත් කමිෂන් එක හම්බ වෙනවා අනිවාර්යෙන්. හරිද? එතකොට මේ 3500ක් ආවොත් එහෙම. හරිද? මේ 3500ක් members ලා ආවොත් එහෙම gold එකේ එක්කෙනෙක් trade කරොත් එහෙම ලොට් එකක් ඒ කියන්නේ 0.01කින් ට්‍රේඩ් 100ක් ට්‍රේඩ් කරොත් එහෙම හරිද මේ එන 3500 එතකොට හදලා බලන්න කීයක් හම්බ වෙනවද කියලා එක මෙම්බර් කෙනෙක්ගේ හරිද 3500 ගානේ එන එක මෙම්බර් කෙනෙක් මේ ට්‍රේඩ් කරොත් එහෙම මේ විදිහට හරිද ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේ 368ක් ට්‍රේඩ් කරලා ඉවරලා 15000ක් හම්බෙලා තියෙනවා නම් හරිද එතකොට අපිට බලන්න පුළුවන් මේ 1300ක් නේ මෙතන මේ ට්‍රේඩ් කරලා තියෙන මේ 3500 ඒ කියන්නේ මට සාපේක්ෂව බලන්න පුළුවන් 3500 බෙදනවා 368න්. එතකොට මෙම්බර්ස්ලා ගාන එනවා. හරිද මේ එන ගාන ලොට් එකෙන් වැඩි ගන්න ඕනේ. මේ ලොට් 1327න්. හරිද මේක සාමාන්‍යයෙන් ඒ කියන්නේ ගණිතය හොඳට තේරෙන කෙනෙකුට නම් මේ ගාන තේරෙයි නැත්නම් අර ඒ කියන්නේ මොලේ අඩු එවුන් වීඩියෝ එක බලනවා නම් සාමාන්‍ය මේ වගේ දෙයක් තේරෙන්නේ නැති උන්ට නම් මේක සාමාන්‍යයෙන් තේරෙන්නේ නැහැ. හරිද? එතකොට ඔන්න එනවා ලොට් ගාන ලොට් 12620ක්. හරිද? එතකොට මේක 13න් වැඩි කරොත් එහෙම USD 13ක් තමයි ගෝල්ඩ් එකට හම්බෙන්නේ වැඩිම ගාන VIP level එකේ ඉන්න කෙනෙකුට.
හරිද ඩොලර් 1,64,072ක් හම්බ වෙනවා. එතකොට ඊට අමතරව මේ account හදනවට හරිද මේ accounts හදනවට වෙනම එකක් හම්බ වෙනවා වෙනම මේ ඒක තමයි මෙන්න මෙතන මේ තියෙන ඕගලන්ට පේනවා ඔය VIP සහ VIP level එකකින් පල්ලෙහාට දාන ඒ කතාව. හරිද? මේකෙදි මේ level එක වැඩි වෙන්නේ. හරිද? මේ bronze කියන එක silver gold platinum VIP. හරිද? මේතකොට මේ VIP එකේ තියෙන up to 18 කියලා. හරිද? ඒ කියන්නේ $80කට වඩා lot එකකට ගෙවනවා කියලා. මේකෙදි $80ක් ගෙවන්නේ gold එකේ trade කරනවට නෙවෙයි. හරිද? ඒකේ instrument වලට ගියාම දාලා තියෙනවා මම ඒකත් පෙන්නන්නම්. ඔගලන්ට ඒකන වෙනම මම පෙන්න්නම් මේ වීඩියෝ එක අන්තිමට ඒ 80ක් ගෙවන්න වෙන ඒකන වෙන කරන්සි වල ට්‍රේඩ් කරාම ගෝල්ඩ් එකට ගෙවන VIP එකේදී වැඩිම ගාණ තමයි 13. අර සිල්වර් එකේ ඩොලර් 6ක් වගේ ගෙවනවා. හරිද? ඊට පස්සේ ගෝල්ඩ් එකේ 10ක්ද මන්ද ගෙවනවා. ඔය වගේ ගිහිල්ලා VIP එකේ 13ක් ගෙවනවා. එතකොට දැන් මම කියන්න හැදුවේ මෙන්න මේ levels වැඩි වෙන්නේ අලුතෙන් එන කට්ටිය ට්‍රේඩ් කරනකොට. හරිද? accounts හදාගෙන අංක එක තමයි account එකක් හදන්න ඕනේ. ඒ හදන account එක අලුත් account එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ තිබ්බ account එකක් නෙවෙයි additional account වලට හම්බෙන්නේ නැහැ මේකට points. හරිද? ඒකෙදි හම්බෙන්නේ අලුතෙන් account හදලා අලුතෙන් deposit කරන අය ගෙන්නන තරමට තමයි මේක වැඩි වෙන්නේ. එතකොට මම සාමාන්‍යයෙන් එහෙම අලුතෙන් ගෙන්නන්නේ නැහැ මිනිස්සුන්. ගෙන්නන්න නැති හේතුව තමයි මගේ XM trade කරන ගෲප් එකට ගන්න එකම කන්ඩිෂන් එකක් තිබ්බා කන්ඩිෂන් ටිකක් තිබ්බා එකක් තමයි අනිවාර්යයෙන්ම ට්‍රේඩ් කරනවා නම් ඩොලර් 200ක් හෝ 150ක් ඩිපොසිට් කරගෙන ඉන්න ඕන ඒක එකක්. හරිද? මොකද USD 20 30 50 දාන එන උන් මම ගන්නෑ. මොකද ඒක ඇත්තටම ට්‍රේඩ් කරන්න බැරි ගානන්නේ. හරිද? ස්ටොප් ලොස් එකක්වත් තියාගන්න බැරි ගානක්. SL දෙකක් ඇදුනොත් account එක ඉවරයි. හරිද? ඊට පස්සේ ට්‍රේඩ් එකක්වත් දාන්න බැරි වුණා. ඉතින් ඒ වගේ අර මේ මිනිසුන් ගෙනලා අනාථ කරන්න ඕනේ නැහැ. අනිත් එක ඩොලර් 100ක් 200ක් දාන්නේ සාමාන්‍ය සල්ලි තියෙන මිනිස්සෙක්. හරිද? එතකොට ඒ ගාන දාන්න පුළුවන් මේකට ආයෝජන ඒ කියන්නේ කරන්න පුළුවන් මිනිස්සෙක් තමයි ඒ ගාන දාන්න එන්නේ. හරිද? නිකන් හාල් කෑලි එන්නේ නැහැ එතකොට. හරිද? එතකොට අනිත් එක තමයි මගේ තව දාලා තිබ්බ කන්ඩිෂන් ටිකක් එන්න ඕනේ අනිවාර්යෙන් ඇවිල්ලා ඩිමෝ එකේ ට්‍රේඩ් කරන්න ඕනේ. හරිද? ඩිමෝ එකේ ට්‍රේඩ් කරාට පස්සේ ඊට පස්සේ පුළුවන් ඩිමෝ එකේ ට්‍රේඩ් කරලා ඉවරලා ඒකෙන් ඒ ට්‍රේඩ් කරපු එකේ රිසල්ට් එක මට එවන්න ඕනේ. සාමාන්‍යයෙන් අඩුම තරමේ මාසයක්වත් ට්‍රේඩ් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි මම කියන්නේ යාට රියල් ට්‍රේඩ් කරන්න පුළුවන්ද බැරිද කියලා. හරිද? බැරි කට්ටිය මම අයින් කරලා දිනවා. හරිද? ඒ කට්ටිය මේ වීඩියෝ එකත් බලන්න ඇති. ඕන දාන්නත් පුළුවන් කමෙන්ට් එකක් ඕන නම්. හරිද? ට්‍රේඩ් කරන්න බැරි කට්ටියව මම ගත්තේ නැහැ ගෲප් එකේ තියාගත්තේ නැහැ. මම බලනවා හැම වෙලේම. හරිද? ට්‍රේඩ් කරන්නේ කොහොමද? හැමදේම බලලා තමයි මම කරේ. එතකොට ඒ විදිහට තමයි ගත්තේ. අර වගේ ඩොලර් 50 දාන්නේ නැහැ හැම එකම 20 30 දාන්නේ එන උන් පවා එහෙම ගත්තේ නැහැ. මොකද ඒක ට්‍රේඩ් කරන්න බැරි ගානන්නේ. එහෙම උන් ගන්නේ සම්පූර්ණ කමිෂන් එක හොයන්න බලාගෙන. අනිත් එක තමයි ප්‍රධානම හේතුව. එතකොට අර විදිහට account හැදෙන්නේ නැති වෙනකොට මට මේකේ හම්බෙන මේ පොයින්ට් ගාන අඩු වෙනවා. හරිද? පොයින්ට් ගාන අඩු වෙනකොට මගේ VIP level එකේ ඉඳන් පල්ලෙහාට බහිනවා. මේක සාමාන්‍යයෙන් වෙන brokers ලගේ මේ වගේ එකක් ඇත්තෙත් නැහැ. හරිද? ඒ සාමාන්‍යයෙන් මේ වගේ level එකකට ගියාම මේ මම ඔයිට කලින් කරා ඒ කියන්නේ Cortex එකේ level එක වැඩි වුණොත් වැඩි වුණාම තමයි ඒක අඩු වෙන්නේ. ඒ කියන්නේ performance එක බලන්නේ. මොකද දැන් මේකට යන්නේ අපි එකතරා විදිහකට මේ මිනිස්සුන්ගේ ඉන්නලා ඒක පෙන්නලානේ අපිට මේ අපේ performance එක පෙන්නලානේ අපි මෙතනට යන්නේ. හරිද? මෙතනට ගියාට පස්සේ ආයෙ එතනින් මේ වැටෙන්නේ නැහැ පල්ලෙහාට. හරිද? එතකොට මේකේ ඒ විදිහට කරලා VIP level එකෙන් පල්ලෙහාට අඩු කරලා දැම්මා. ඕකට හේතුව තමයි ප්‍රධානම හේතුව ඕගලන්ට පේනවා දැන් මේකේ මූ දාලා තියෙනවා XM එකේ VIP level එකේ ඉඳලා බස්සුවාට පස්සේ One Royal මේවා කරනවා ප්‍රොමෝට් කරනවා කියනවා. ඒතකොට One Royal එකේ 17ක් ගෙවනවා කියලා. One Royal එකේ 17ක් ගෙවන්නේ One Royal එකේ ගෙවන්නේ 13යි. ඒකත් හැම මාකට් එකකටම ගෙවනවා. හරිද? හැම මාකට් එකකටම ගෙවනවා. එතකොට මේකේ ඕගලන්ට පේනවා මෙන්න තියෙනවා One Royal වීඩියෝ එක දාපු දවස පළවෙනි. මෙන්න තියෙනවා XM එකේ දාපු දවස. හරිද? දෙකම අවුරුද්දකට කලින් තමයි දාලා තියෙන්නේ. හරිද? බලන්න පුළුවන් මගේ YouTube channel එකට ගිහිල්ලා වුණේ නම් එකම කාලෙදී තමයි දෙකම මම දාලා තියෙන්නේ. එතකොට ඒ දවස්වල මම One Royal කරපු කට්ටියත් ගත්තා group එකට XM කරපු අයත් ගත්තා. එහෙම මූ මේ ඊපෙදා වීඩියෝ මේ YouTube එකට ආපු එකෙක් හරිද? ඔය කියන පොඩි එක නම්ම නම් app ගැන නම්ම නම් ඒ වගේ වීඩියෝ දාන ගෝතෙක් මූ. හරිද? එතකොට මූ
සාමාන්‍යයෙන් ඇත්තටම YouTube channel එක වීඩියෝස් ටික මැනේජ් කර ගන්නවත් දන්නේ නැති එකේ. හරිද? එක එක වීඩියෝස් දාලා තිනවා YouTube එකේ. ඒ කියන්නේ මොළ භාග පුද්ගලයෙක් මේ ඇවිල්ලා. හරිද? මූ එතකොට කොහෙන් හරි ඒ කියන්නේ කවුරු හරි කාගරි උමනාවකට මම මේ දාපු වීඩියෝ එකට මේ දාලා තියෙන මේ අර වීඩියෝ එකට හරිද? මේ ඔය XM එකේ හම්බෙන කමිෂන් එක ගැන කියපු වීඩියෝ එකට සෑහෙන්න හිත රිදිලා තියෙනවා කාගේ හරි හොඳට. හරිද? අන්න ඒ අයගේ උමනාවට තමයි මූ මේ වගේ එකක් දාලා තින්නේ. සමහරට ඒ කෙනෙක්ම වෙන්න පුළුවන් ඇවිල්ලා මේ දාලා තින්නේ. හරිද? ඒක අපිලා දාලා වෙන්නේ නැහැ. එතකොට ඒ වගේම තමයි මේ විදිහට ලෙවල් එක ඩවුන් කරාට පස්සේ අංක එක තමයි XM එකේ තිබ්බ එක ප්‍රශ්නයක් මේ ස්ටොප් ලොස් එක ළඟට යන්න කලින් මාකට් එක SL එක හිට් වෙලා ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා කියලා. හරිද? එතකොට ඔය හේතුව කියලා ගොඩක් කට්ටිය XM එකෙන් අයින් වෙන්න හැදුවා. හැබැයි ඒ වෙලාවෙත් මම කිව්වා XM එකේ ඒ කියන්නේ ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් මම දෙන ට්‍රේඩ් එක පිප්ස් 10ක් වැඩියෙන් තියාගන්න. හරිද? එතකොට ඒක වෙන්නේ නැහැ. හරිද? ඒක වෙන්නේ නැහැ. එතකොට ට්‍රේඩ් එක ලොස් වෙන්නේ නැතුව ට්‍රේඩ් එක හෝල්ඩ් කරන තියාගෙන ඉන්න පුළුවන්. අතන්ට ගියත් ඒකත් ලොස් වෙනවා. හැබැයි අර ඒ කියන මම දෙන SL එකට වඩා පිප්ස් 10ක් වැඩියෙන් තියාගත්තොත් එතකොට ඒ වාසියේ ඔයගොල්ලන්ට අරක හම්බ වෙනවා කියලා. මොකද ඒ කියන්නේ හුඟක් වෙලාවට උනා දෙයක් මේ හරියටම ඇවිල්ලා මාකට් එක දැන් මෙතන SL එක දීලා නම් හරිද? උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ SL එකක් මම දීලා තියෙනවා නම් මෙන්න මේ වගේ එකක් දීලා තියෙනවා නම් සාමාන්‍යයෙන් දැනට වන් රෝයල් එකේ මෙතනට ඇවිල්ලා හැරිලා ගියත් SL එක හිට් වෙන්නේ නැහැ. හරිද? SL එක හිට් වෙන්නේ නැහැ. වන් රෝයල් එක ට්‍රේඩ් කරන කට්ටිය දන්නවා. හරිද? එතකොට එහෙම වෙන්නේ නැහැ. නමුත් XM එකේ මෙතනට ඇවිල්ලා හැරිලා ගියා කියන මේ ට්‍රේඩ් එක SL හිට් වෙලා. හරිද? හැබැයි XM එකේ chart එකේවත් මේ ට්‍රේඩින් එකේ chart එකේවත් මේ week එක SL එක හිට් කරලා නැහැ. SL හිට් වෙනවා කියන මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. හරිද? මෙන්න මෙහෙම වෙලා තියෙන්න ඕනේ. මේක තමයි SL හිට් වෙනවා කියන්නේ. හරිද? එහෙම නැතුව මෙතන මේ SL එක මෙතන තියෙද්දි මාකට් එක මෙතන ආවට මේ SL එක හිට් වෙන්න විදියක් නැහැ. හරිද? එහෙම හිට් වෙනවා නම් ඒකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒක දන්න මිනිස්සු සහ ඒකට මේ ඒ විදිහට මේ ඒ කියන්නේ තමන්ගේ සල්ලි ලොස් කරගන්න අකමැති මිනිස්සු මේ XM එකට එන්නේ නැහැ. හරිද? ඒ කට්ටිය එක දවසක් දෙකක් ට්‍රේඩ් කරලා බලනවා. ට්‍රේඩ් කරලා අර වැඩේ වෙච්ච ගමන් ඒ කට්ටිය ගන්න ඒ කට්ටිය සල්ලි ටිකත් අයින් කරගන්නවා. අයින් කරගෙන යනවා. හරිද? ඕක තමයි කතාව. හරිද? එතකොට අර වීඩියෝ එකේ මම දාලා තියෙන වීඩියෝ එකේ අන්තර්ගතයවත් තේරෙන්නේ නැති. හරිද? එක්ක වීඩියෝ එකේ thumbnail එක හරි නැත්නම් මුල් ටික හරි නැත්නම් අර වගේ කාට හරි අර හිතරිදිච්ච ගෝතේකට උගේ ඌමනාව මත අර මූ පොඩ්ඩක් ඒ කියන්නේ පොඩි ඇත්තරම කිව්වොත් පොඩි මේ හුජ්ජ කොල්ලෙක්. හරිද? එතකොට මූව කවරයි ෆෝම් කරලා එවලා තිනවා. උඹ ගිහලා මේකට දාපන්. එතකොට උඹට පුරක් එන්න පුළුවන් හරි මොකක් හරි කියලා එවන්න. මොකද මම මේකේ අනිවාර්යෙන් වීඩියෝ එකක් දානවනේ. දැන් මම මේකේ මේ මගේ YouTube channel එකේ නමවත් පේන්න දැම්මේ නැත්තේ. හේතුව තමයි දැන් මේකට මේ වීඩියෝ එක බලන කට්ටිය මුගේ YouTube channel එකට අනිවාර්යයෙන් යනවා මූ කවුද කියලා බලන්න. හරිද? එහෙම ගියොත් එහෙම මුගේ channel එකට තියෙන impression එක වැඩි වෙනවා. හරිද? impression එක වැඩි වුණාම උගේ channel එක නිකම්ම YouTube එක ඇතුලේ නිකම්ම ප්‍රොමෝට් වෙනවා. ඒ කියන්නේ එක දවසකට සාමාන්‍යයෙන් අර මේ අපි වීඩියෝස් බලන 100ක් 200ක් එහෙම එකපාරටම ගියත් එහෙම මේ මුගේ YouTube channel එක හොයාගෙන එහෙම වුණොත් එහෙම මුට impression එක වැඩි වෙලා ඉවරලා උට මේ නිකන් YouTube එකේ ඌ මේ අර මේ වෙලාව ප්‍රොමෝට් වෙලා යනවා. ඒ හින්දා ඔන්න නම පේන්න දැම්මේ නැහැ. ඊට පස්සේ අපි බලමු. හරිද? ඊට පස්සේ මම කිව්වා මම වීඩියෝ එකක් දානවා මෙහෙමයි කියලා. ඊට පස්සේ මූ දාලා තියෙනවා මේ මම ඒ වගේම දැම්මා මේ ඔයාගේ සිග්නල් හොරකම් කරනම සිග්නල් නෙලු. හරිද? ඉතින් ගෝතයෝ උඹ වගේ ඇත්තටම කිව්වොත් එimhe උඹේ අම්මයි තාත්තයි උඹව හදලා තියෙන්නේ කොහේ හරි පඳුරක් අසේ අනිවාර්යෙන්ම. හරිද? මොකද මේ දැන් මූ මගේ සිංගල් ගෲප් එකෙත් ඉන්නවලු. ඒතකොට මූ XM එකත් මේ XM එක account හදන්නත් ඒ ගැනත් වීඩියෝස් දාලා තියෙනවා. ඒතකොට මට හිතා ගන්න පුළුවන් උඹ මේ ට්‍රේඩ් කියන එක ට්‍රේඩින් කියන එක අඹමල් රේණුවකක්වත් දන්නේ නැති එකෙක් XM වගේ එකක් ප්‍රොමෝට් කරනවා කියන්නේම ඌ කොහෙන් හරි සිග්නල්
හොරකම් කරලා තමයි දෙන්නේ අනිවාර්යෙන්. හරිද? මොකද XM එකේ account එකක් හදන්න කියලා වීඩියෝ එකක් දැම්මට මිනිස්සෙක් account එකක් හදන්නේ ඒ හදන මිනිස්සයාට මොකක් හරි සර්විස් එකක් දෙන්න ඕනේ. අපි දැන් මම ඔයාලට මොකක් හරි බ්‍රෝකර් කෙනෙක් account එකක් හදන්න කියනවා නම් එතකොට ඔයාලට මගේ මොකක් හරි සර්විස් එකක් හම්බ වෙනවා තනම් එතකොට තමයි ඔයාලා මේ account එක හදාගන්නේ. හරිද? නැත්තම් මේ එකපාරට මොකක් හරි ඇවිල්ලා මේකේ account එකක් හදන්න හදලා ට්‍රේඩ් කරන්න කියව පළියට ඔයාලා ඒක හදාන්න ට්‍රේඩ් කරන්නේ නැහනේ. මොකද ඔයාලට එහෙම ට්‍රේඩ් කරලා තේරුමක් නැහැ. හරිද? ඒ කියන්නේ Tamanට ට්‍රේඩ් කරන්න පුළුවන් මිනිස්සෙක් නම් එයා එතකොට එයා ඒ අදාළ බ්‍රෝකර් සයිට් එකට ගිහලා account එක හදාන්න ට්‍රේඩ් කරයි. හැබැයි ගොඩක් කට්ටිය එන්නේ ට්‍රේඩ් කරන්න බැරි කට්ටියනේ. එතකොට ඒ කට්ටිය account එකක් හදනවා නම් අපේ link එකකින් එයාලා signal service එක. හරිද? එහෙම නැත්නම් trading course එකක් හරි මොකක් හරි දෙයක් free දෙයක් අපින් ඒ කට්ටිය බලාපොරොත්තු වෙනවා. මොකද ඒ කට්ටිය දන්නවා මේ account හදන කට්ටිය ඒ account එකක් අපේ link එකකින් හැදුවොත් අපිට හම්බ වෙනවා කියලා commission එකක්. හරිද? ඒක දැනගෙන තමයි එන්නේ. දන්නේ නැතුව එන්නේ නැහැ. හරිද? එතකොට මේක free දෙනවා නම් මේ කියලා මෙහෙම දාලා තියෙනවා. මේ එතකොට මේකෙදිම පේනවා මේක කාගේ උමනාව මතද මේ වගේ එකක් දාලා තියෙන කමෙන්ට් එකක් දාලා තියෙන්නේ කියලා. හරිද? එතකොට මේ පුද්ගලයා ගැන ඔයගොල්ලෝ හිතා ගන්න පට්ටපල් හොරෙක් මු. හරිද? පට්ටපල් හොරෙක්. එතකොට ඒ කියන්නේ හොරකම් කරන එක සාධාරණය කරනවා කියන්නේ මේ විදිහට. හරිද? මේ VIP එකකින් හොරකම් කරනවා නම් අවුලක්ලු. හරිද? ෆ්‍රී දෙන එකකින් හොරකම් කරාට අවුලක් නැල්ලු. හරිද? එතකොට මූ ඒ කියන්නේ කොයි වගේ පොන්නෙක්ද කියලා හිතන්න සාමාන්‍යයෙන් මේ ඒ වගේ අර හොරකමක් කියන දේ එලිපිට ඇවිල්ලා සාධාරණ කරනවා තමන්ගේ ඒ කියන්නේ තමන් වීඩියෝස් දාන මේ තමන්ගේ මොකක් හරි මේ තියෙන ස්කිල් එකක් හදාගන්න හරි මොනවා හරි දෙයකට හරිද? ඒ කියන්නේ ඒක ඒ දේ පෙන්වන්න හරි මොනවා හරි දෙයකට නැත්තම් මිනිසුන්ගේ අවධානය ගන්න හරි වෙන්න පුළුවන් මොනවා හරි දෙයකට තමන්ගේ ඔරිජිනල් YouTube channel එකකින් ඇවිල්ලා හරිද වීඩියෝස් දාන මේ විදිහට දානවා කියන කමෙන්ට් එකක්. එතකොට මේ වගේ උන්ගේ වීඩියෝ බලන උන්ටයි මේ වගේ උන්ගේ අඩිපාරවල වල යන උන්ට මොන වගේ තත්ත්වයක් උදාවිද කියලා හිතන්න. මේ ඊයේ පෙරේදා මේ වීඩියෝ දාන්න හරි මොකක් හරි දෙකට ආපු එකෙක් මේ. හරිද? ඌ ඇවිල්ලා මයින් අහනවා මං අලුතෙන් දාවේ කියලා. හරිද? ඉතින් උඹේ අම්මයි තාත්තයි ඇඳ වටේ කරගෙද්දි තමයි අපි ට්‍රේඩ් කරන්න පටන් ගත්තේ. හරිද? ඒ හින්දා පාඩුවේ උඹේ දාන වීඩියෝ එකක් දාන ඉඳපන්. අනුන්ගේ රෙද්දවල් හොයාගෙන යන්න එපා. හරිද? ඊළඟ දවසේ මම දාන්නේ උඹේ ෆොටෝ එකත් එක්ක තමයි දාන්නේ. හරිද? මොකද උඹ කවුද? හරිද? උඹ උඹ මොනවද කරන්නේ? ඊටික ඔක්කොම ළඟ තියෙනවා. හරිද? ඒවා හොයාගන්න විදිහත් අපිට තියෙනවා. ඕන විදිහකට හොයාගන්න පුළුවන්. ඒ හින්දා පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ඉන්න චාටර් වෙන්න එපා YouTube එකේ. මොකද මට ආවොත් එහෙම මේ ඒ කියන්නේ මට මේවා කරන්න ආවොත් අනිවාර්යයෙන්ම චාටර් කරලා ඉවරම කරලා දානවා. ඔය වගේ සෑහෙන කට්ටිය ආවා. ඉතින් ඒ කට්ටිය දැන් එයාලගේ පාඩුවේ එයාලගේ වැඩ කරගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ වත් නිකන් ඔයාගේ පාඩුවේ ඔයාගේ වැඩ කරගෙන ඉන්න. හරිද? අනවශ්‍ය දේවල් Tamanට තේරෙන්නේ නැති දේවල් ඒ කියන්නේ බොරුවට කියවන්න එන්න එපා. හරිද? Tamanට දෙයක් තේරෙන්නේ නැත්තම් Taman මේ ෆීල්ඩ් එක ගැන දන්නේ නැත්තම් කවුරු ඔයාව අවුස්සලා ෆෝම් කරලා ඇහුවාම ඔයා චූන් වෙලා එන්න එපා. එහෙම ආවොත් එහෙම ඔයාට තමයි අන්තිමේදී ඒකේ ප්‍රතිඵල විඳින්න වෙන්නේ. හරිද? ඒ හින්දා Tamanගේ වැඩක් කරගන්න ට්‍රේඩින් කියන ෆීල්ඩ් එක ගැන ඔයා දන්නේ නැහැ. හරිද? ඇත්තම කතාව ඒකයි. අඩුම තරමේ ඒ දාලා තියෙන වීඩියෝ එක තේරුම් ගන්නවත් ඔයාට මොලයක් නැහැ. හරිද? ඒ දාලා තියෙන වීඩියෝ එක තේරුම් ගන්නවත් ඔයාට මොලයක් නැහැ. ඒ හින්දා කරුණාකරලා පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ඉන්න. එතකොට ඔයාට ඔයාගේ ඇඟට හොඳයි. ඔයාගේ YouTube channel එකටත් හොඳයි.